ආපු අපේ අන්දරේ කඩේ පස්සේ කියපු අන්දරේ මඟුල් ගෙදර ගියා අන්දරේ මොනා වගේ හිටියා අන්දරේ 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 ලිදට ගලක් දාලා අන්දරේ යවොක් පිරින්ද බය කළා අන්දරේ දොර කහුලක් කෙවලා අන්දරේ විසයි නැස්ලේ එකසරේ අන්දරේ 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 සාපු අන්දරේ අපේ යාළු අපේ අන්දරේ රටවහින සාපු අන්දරේ අපේ යාළු අපේ අන්දරේ 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 විසවයි බිරින්දෑවයි රවටපු අන්දරේට බිරින්දෑගෙන් දඬුවම් ලැබුණා. ගේ ඇතුළට ගත්තෙත් නෑ. කන්න දුන්නෙත් නෑ. මෙහෙම දවසක්ම ගෙවුණා. පහුවදා රෑ අන්දරේ එළියෙමයි. රැය කළුවර වැටෙන විටදී අන්දරේට බය හිතෙනවා. භයංකාර තවත් රැයක් අන්දරේ පිළ උඩ ගෙවනවා. කල කල දේ පල දෙනවා. අන්දරේ දැන් විඳවනවා. බය හින්දම නින්ද නොයයි හීතල වෙවිලිල්ලගෙනේ. අන්දරේගේ බිරිඳගේ තුල කොරව නිදාගනි. බිරිඳට ටිකක් සැකයි ඉඳ හිට අවදිව විමසයි. අන්දරේ සිටින බව දැක ආයෙත් ගොස් නිදාගනි. මදුරුවන්ගේ සහයෝගෙන් අන්දරේ ආයෙත් සැතපෙයි. අනේ කවට අන්දරේ මොකද උනේ අන්දරේ අනේ කවට අන්දරේ මොකද උනේ අන්දරේ මට උදේ කරපු මදි පුංචිකමට මෙහෙම කරලා මදි. කොහොම දවස් දෙකක් යනකොට හරියන්නේ නැතේ. එහෙන් රැට තියෙන බය මෙහෙන් මදුරු කරදරේ. හිතු මදුරුව යස්ස පාඩමක් උගන්නනවා. හිතුවම එම්බා මදුරුව හිතු ඕන්න දුවේ පුතේ ඕන්න බලන්න විහිළු කරන්න ගිහින් අන්දරේ වැටිච්ච අමාරුව. දැන් ඉතින් හැමදාම එලිපත්තේ ඉන්ට වෙයිද කියන එකයි සැක. ඒත් ඉතින් මදුරුවොත් එක්ක බෑනේ. මදුරු සටන නැවතුම් නෑ දිගටම කරගෙන යනවා. මදුරු වාද කවට තාලයෙන් අන්දරේ රවටනවා. අනේ මදුරු යාළුවේ අන්දරේ පව් යාළුවේ. බිරිඳගේ දඬුවම් පැත්තක මදුරු සටන තව පැත්තක. මදුරුවාට පහර දෙන්න යන අන්දරේ වැටේ වලක. අන්දරේ වලේ වැටෙනවා මදුරු රාල නටනවා. දෙන හැම පහරම වලකයි මදුරු රාල රණ ශූරයි. අන්දරේගේ ප්‍රතිප්‍රහාර වහලය මත යසරඟ දෙයි. පහර වැදී උළු වැටුණයි බිරිය අසල පතිත උණයි.
ඉවසී මේ සීමා පැන ඇය තව තව දොස් දෙනවා පුරුදුකාර මදුරුරාල ඉනි මගේ තව උඩ නගිනවා ඉනි මග බිම වැටෙනවා වලංගොඩම බිඳෙනවා මදුරුවාට හිනා හිනා අන්දරේ දැංගොනා වුණා බිරින්දෑට කූපගෙන අන්දරේ ලිඳ ළඟට වුණා අනේ අපොයි අන්දරේ අනේ අපොයි අන්දරේ දැන් මම මොකද කරන්නේ? හොඳම විසඳුම තමයි කොහොම හරි ගේ ඇතුළට රිංග ගන්න එක. හරි. මට හොඳ අදහසක් ආවා. අපේ උන්දැව බය කරන්න පුළුවන් එකම විදිය තමයි මේක. ආමිනේ! ආමිනේ! ආමිනේ මාව ගෙට ගන්නවද? මම ලිඳේ පනින්නද? ඔහේ දොර ඇරියේ නැත්තං මම ලිඳේ පනිනවමයි. හාමිනේ හාමිනේ ඔන්න හාමිනේ මම ලිඳේ පනිනවා. ඔන්න මම පනිනවා හොඳේ. ඔන්න 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 මම පැන්නා. ඔන්න පැන්නා. අපයි මාව බේරා ගනියෝ. මාව කිලනවා. ලිඳට ලොකු ගලක් දමාලා ලිඳේ පැන්න බව පෙන්නවා. ගේ ඇතුලේ හිටි බිරිඳ බය කොට එළියට පැන්නුවා. බිරිඳ හිතුවේ ලිඳේ පැන්න කියලායි පෙම්බර සැමියා අඬයි දොඩයි අය මොර දෙයි. කවුරුත් නැද්ද? අපිව බේරගන්න. ගොඩට ගන්න සිය සැමියා. ඇය මොර දෙන අතරතුරේ අන්දරේ දොර ළඟට ගියා. විලාප ගහමින් බිරිඳ ලිඳේ පඩිය ළඟට ගියා. ඇය ආයෙන් අඬනවා. අන්දරේ ගෙට පනිනවා. අන්දරේට හරි වයිනා නවත්ත ගන්න බැරි තරමයි. තම සැමියට වෙච්ච විපත ගැන තවමත් දුක් වෙයි. අනේ වගේ අන්දරේ අනේ වගේ අන්දරේ. ආමියෝ එහෙනම් ඔයා අද රෑ ඉවරකම් කොහොම ඉන්නෝ? මම නිදා ගන්නවා. අම්මා පල්ලා මේ වගේ රැවටිලිකාරයෙක්.